මට මේ වෙලාවේ මතක් වෙන කාන්තා චරිත දෙකක් තියෙනවා. එකක් තමයි මගේ මව. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඒ වගේම කාර්යබහුල කාන්තාවක්. මගේ පියා අපිට අහිමි වුණා අපි කුඩා වයසේදී. මගේ පවුල් හිටියේ අම්මයි මමයි අක්කයි විතරයි. ඉතින් අක්කගේ මගේ වගකීම අරගෙන අම්මා තනියම රැකියාවත් කරන ගමන් අපිට ඉගැන්නුවා. අපිව ලොකු මහත් කරා. අපිට අවශ්‍ය සියලුම පහසුකම් අම්මා කොහොම හරි දුන්නා. ආරක්ෂාව සියලුම දේ අපිට දුන්නේ තනියම මගේ අම්මා. ඉතින් ඒ අම්මගේ ඒ අප්‍රතිහත ධෛර්යය මට මේ වෙලාවේ මතක් වෙනවා මං අගය කරනවා. ඒ වගේම මම දන්නවා මේ ලෝකේ මේ රටේ ඉන්න සුවහසක් අම්මලා ඒ අප්‍රතිහත ධෛර්යය ඇති. ඒ වගේම ඒගොල්ලෝ දරුවන් වෙනුවෙන් ඒ කාරණාව යුතුයකම ඉෂ්ට කරනවා ඇති. ඒ වගේම මට මතක් වෙනවා මගේ බිරිඳ මගේ විවාහයෙන් පසු ඇය මට අවශ්‍ය සියලුම ශක්තිය මට අවශ්‍ය සියලුම පහසුකම් ඒ වගේම තමයි මට අවශ්‍ය මානසික ශක්තිය මට දුන්නේ මගේ බිරිඳ. එතකොට මගේ දරුවන් දෙදෙනා ඒ දෙන්නට අධ්‍යාපනය ලබා දෙමින් ඒ දෙන්නගේ ආරක්ෂාව තහවුරු කරමින් ගෙදර සියලුම වගකීම කරට ගනිමින් ඇය තමයි මගේ පවුලට ශක්තියක් වුණේ. ඉතින් ඇයගේ ධෛර්යය මගේ අම්මාගේ ධෛර්යය හා සමානවම දැනෙනවා. ඉතින් මේ වෙලාවේ මට මතක් වෙන්නේ මම කිව්වා වගේ මගේ බිරිඳ සහ මගේ මව. ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ අපි අපේ අම්මට සහෝදරයන්ට බිරිඳට අපි එකසේ සලකන්න ඕනේ. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව අපි ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔවුන්ට ශක්තියක් වෙන්න ඕනේ.